ඔයාලා පාරේ යනකොට එක පාරටම කළු පූසෙක් පාර පැන්නොත් ඔයා මොකද කරන්නේ? ගොඩක් අය කරන්නේ වාහනය නතර කරලා කවුරු හරි වෙන කෙනෙක් පාර පැනිනකම් ඉන්න එක. එහෙමත් නැත්නම් ආපහු හැරිලා යන එක. කළු පූසෙක් පාර පැන්නොත් යන ගමන අසුබයි කියන එක අපේ ඔළුවට කොච්චර කාවැදලා පේනවද කියනවනම් අපි ඒක කරන්නේ හිතන්නේ නැටුවමයි. ඒත් පොඩ්ඩක් හිතන්න මේ අහිංසක සතා පාර පැන්නම ඇත්තටම අපිට කරදරයක් වෙනවද? නැත්නම් මේක පිටුපස්ස අපේ මිනිස්සු නොදන්නා වෙනත් කතාවක් තියෙනවද? අද අපි මේ කළු පූසාගේ අභිරහස විසඳමු. මුලින්ම අපි බලමු ලෝකේ එක එක රටවල් මේ ගැන හිතන්නේ කොහොමද කියලා. ඔයාලා පුදුම වෙයි. පුරාණ මිසරයේ හෙවත් ඊජිප්තුවේ කළු පූසන්ව සැලකුවේ දෙවිවරු වගේ. කළු පූසෙක් ගෙදරකට එන එක මාරම වාසනාවක් කියලා උන් විශ්වාස කළා. එංගලන්තයේ සහ ජපානයේ සමහර පැතිවල අදටත් කළු පූසෙක් පාර පැනින එක සුබ ලකුණක් විදිහටයි සැලකන්නේ. එහෙනම් කොහොමද මේක අසුබයි කියන තැනටපත් උනේ? මේක පටන් ගත්තේ මධ්‍යතන යුගයේ යුරෝපෙන්. ඒ කාලේ මිනිස්සු විශ්වාස කළා කළු පූසෝ කියන්නේ මායාකාරියන්ගේ සහායකයෝ කියලා. එහෙමත් නැත්නම් මායාකාරියෝ කළු පූසන්ගේ වේශයෙන්නවා කියලා. ඉතින් කළු පූසෙක් පාර පැන්නම මිනිස්සු හිතුවේ මායාකාරියක් අපේ ගමනට බාධා කරන්න එනවා කියලා. අන්න ඒ බය තමයි පරම්පරා ගානක් ගෙහින් අදටත් අපේ සමාජයේ ඉතිරිලා තියෙන්නේ. හැබැයි මේක පිටුපස්සේ ඊටමත් ප්‍රායෝගික ඓතිහාසික හේතුවකුත් තියෙනවා. ඉස්සර මිනිස්සු රැට ගමන් කළේ කරත්ත වලින්. රෑ කළුවරේ යනකොට කළු පාට පූසන්ව පේන්නේ නැති තරම්. ඉතින් පූසෙක් එකපාරටම කරත්තේ ඉස්සරහින් පැන්නම කරත්තේ ඉන්න අශ්වයෝ හරි ගොන්නෝ හරි බය වෙනවා. සත්තු බය වුණාම කරත්තේ පෙරලෙන්න හරි අනතුරක් වෙන්න හරි ඉඩ තියෙනවා. අන්න ඒ නිසා කළු පූසෙක් පාර පැන්නම අශ්වයා සංසුන් වෙනකන් ටික වෙලාවක් නතර වෙලා ඉන්න මිනිස්සු පුරුදු වුණා. පස්සේ කාලෙක මිනිස්සු මේකේ ඇත්ත හේතුව අමතක කරලා කළු පූසා පැනීම අසුබයි කියලා මිත්‍යාවක් හදාගත්තා. විද්‍යාත්මකව බලුවොත් කළු පූසෙක් කියන්නේ නිකම්ම සතෙක් විතරයි. උන්ගේ ඇඟේ මෙලනින් කියන වර්ණකය වැඩි නිසා තමයි උන් කළු පාටට පේන්නේ. උන්ට කිසිම අద్භූත බලයක්වත් අපේ ගමන නතර කරන්න හැකියාවක් නැහැ. හැම දෙම තියෙන්නේ අපේ හිත ඇතුලේ. පූසෙක් පාර පැන්නම අපේ හිතේ ඇතිවන බය සහ පීඩනය නිසා අපි නොදැනුවත්වම වැරදි තීරණ ගන්නවා. ඊට පස්සේ මොකක් හරි වුණාම අපි ඒක පූසගේ පිටින් යවනවා. ඉතින් ඊළඟ වතාවට කළු පූසෙක් පාර පැනිනකොට බය වෙන්න එපා. ඒ සතාත් යන්නේ උගේ ගමනක් කියලා හිතලා hina වෙලා ඔයාගේ ගමන යන්න. අනතුරු නොවෙන්න නම් කළු පූස ගැන බය වෙනවට වඩා පාරේ නීති රීති පිළිපැදින එකයි වැදගත් වෙන්නේ. මේ වගේ අපේ සමාජයේ තියෙන අමුතු මතයන් පිටුපස්ස තියෙන ඇත්තම කතාව දැනගන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් share කරන්න. බුද්ධියෙන් තොරතුරු විමසා බලන්න. ජය වේවා.